චීනයේ ගෙවෙන මගේ ජීවිතයෙන් තවත් එක ලස්සන දවසක්. මේ අපි වින්ටර් සීසන් එකේ ගිය පික්නික් එකක්. මේ ගමන ගියේ මායි මගේ හස්බන්ඩ්ුයි හස්බන්ඩ්ගේ යාළුවයි යාළුවගේ වයිෆුයි. මේ ඔයාලට පේන හැම කෑමක්ම වගේ හැදුවේ මායි පබසරා අක්කයි. අපි පළතුරුයි බිස්කට් ටොෆි චොක්ලට් වගේ දේවල් විතරයි කඩෙන් ගත්තේ. පබසරා අක්කා තමයි සැන්විච් ටිකයි වඩේ ටිකයි හැදුවේ. ඒ වඩේ එක පුදුම රසයි. ඕගොල්ලෝ දන්නවනේ මේ වගේ රටක ඉන්නකොට අපිට ලංකාවේ කෑම ගොඩාක් මිස් වෙනවා. ඉතින් ලංකාවේ රසට වඩේ එකක් පිට රටකදී කන්න තියනවා කියන්නේ ඒක කොච්චර දෙයක්ද. ඉතින් අපි මේ හදපු කෑම ගොඩාක් රස වින්දා. මම මේ ගමනට ලෑස්ති කරේ කට්ලට්. එතකොට ගෙදර මම චිකන් බර්ගර්ස් හැදුවා. ඔන්න ඔය දේවල් තමයි පික්නික් එකට අපි එකතු කරගත්තේ. ඇත්තටම මෙහෙම ගෙවෙන වෙලාවල් පුදුම තරම් ලස්සනයි. අපි ගෙනාපු රස කෑම කකා ඒ ගෙවෙන කාලය ඇත්තටම ඒ ගැන කියන්න වචන නැහැ. ඔයාලටත් එහෙමද? නිදහසේ යාළුවොත් එක්ක කතා කර කර ගෙවෙන මේ මොහොතවල් ජීවිතයට කොච්චරනම් වටිනවද? ලංකාවෙන් පිට ඇවිල්ලා මේ වගේ රටක තනියම ජීවත් වෙනකොට ලංකාවේ වගේ අපිට හැම වෙලාවෙම අපි ආදරය කරන අයව හම්බ වෙන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ තනියම ජීවිතයක් ගෙවන අයට මේ වගේ යාළුවොත් එක්ක එළියට ඇවිල්ලා ගෙවෙන මේ වගේ මොහොතවල් කොච්චර වටිනවද? ඇත්තටම මම මේ වගේ වෙලාවල් වලට හරිම ආසයි. ජීවිතය ගැන කතා කරනවා, විහිළු තහළු කරගන්නවා, අපේ එක එක ප්ලෑන්ස් කතා කරනවා. මේ වෙලාව පුදුම තරම් ලස්සනයි. ඉතින් අපි එන්ජෝයි කරා මේක පුදුම විදිහට. අපි ගෙනාපු කෑම කෑවා, එතකොට අපි ෆොටෝස් ගත්තා. ඊළඟට අපි කාඩ් සෙල්ලම් කරා. ඒ රටක ඉතින් මෙහෙම යාළුවෝ එකතු වුණාම තමයි මේ වගේ සෙල්ලමක් කරන්න පුළුවන්. ඉතින් අපි කාඩ් සෙල්ලම් කරා, කියෝ හිටියා, එතකොට සින්දු කිව්වා. මේ මොහොත කොච්චර සීතල වුණත් ඇඟට අපහසු වුණත් මේ ගෙවෙන මොහොතවල් නම් හරිම සුන්දරයි. මේ සීතලත් එක්ක අපි එකට hina වෙවි මේ ගෙවපු වෙලාව ආයෙමත් ජීවිතේට නොඑන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ අපි හැමෝම අපි මේ ගත කරන මොහොතවල් හොඳට එන්ජෝයි කරන්න ඕනේ. මොකද ආයෙමත් මෙහෙම දවසක් එයිද නැද්ද කියන්න අපි දන්නේ. ඉතින් අපේ ජීවිතයට හම්බෙන මේ වගේ පුංචි පුංචි හැම මොහොතක්ම සතුටින් ගත කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්.